සුබ සැන්දෑවක් සියලුම දෙනාට ඕගලම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එක වන Mr. Moka Ceylon වෙතට. මේ වීඩියෝ එකෙන් අපි ඕගලන්ව ගෙනියන්නේ 2026 වෙසක් පොහෝ දිනයට පසු දින අපි ගිය සිරිපා වන්දනාවයි. ඒ කියන්නේ දේවාභරණ 15ට වඩම්වන දිනේ ගිය සිරිපා කරුණාවයි. ඉතින් මේ වීඩියෝ එක අපි පටන් ගන්නේ කොළඹ බස් නැවතුම් පොලෙන්. ඉතින් ඕගලන්ටත් කොළඹ ඉඳන් කෙලින්ම නල්ලතන්නියට යන බස් එක ගන්නත් පුළුවන්. කොළඹ සිට නල්ලතන්නිය දක්වා බස් 3ක් යනවා. සාමාන්‍යයෙන් දවල්ට 2ක් යනවා. රැට සමහරක් දවස්වලට විතරයි යන්නේ. සිරිපා වාරේ නම් මේ බස් එක සම්පූර්ණයෙන් පිරෙනවා. ඉතින් කලින් බුක් කරලා එන එක තමයි ඕගලන්ට සුදුසුම. ඔව් මං ඕගලන්ට කියපු දේ හරි. ඕගලන්ට CTB බස් පවා බුක් කරන්න පුළුවන්. CTB out station ඕන බස් එකක් ඕන දවසක බුක් කරන්න පුළුවන්. ඕගලන්ට CTB online site එකට ගිහිලා ඕන දුර ගමන් බස් එකක් බුක් කරන්න පුළුවන්. ඉතින් බස් එකේ සීට් එක බුක් කරලා තියෙන ඉඳන් ඕගලන්ට අනිවාර්යයෙන්ම සීට් එක හම්බ වෙනවා. ඉතින් ඕගලන්ටත් කිසිම කරදරයක් නැතුව පහසුවෙන් ඉඳගෙන ඒ නල්ලතන්නියටම යන්න පුළුවන්. ඉතින් වෙසක් පොහෝ දිනේ යන නිසා අපිට දන්සල් වලින් නම් අඩුවක් තිබුණේ නැහැ. බස් එකටම ඇවිල්ලා බෙදනවා. දැන් අපි නල්ලතන්නියට ඇවිල්ලා ඉන්නේ. අපි කොළඹින් නැග්ගේ 3ට තියෙන බස් එකේ. ඉතින් නල්ලතන්නියට එනකොට 9 විතර වුණා. ඉතින් මේ අපේ 6 වෙනි සිරිපා කරුණාවයි. 2026 මේ වසරේදී මේ අපේ දෙවනි සිරිපා කරුණාවයි. ඉතින් මේ වීඩියෝ එක අපි ප්ලෑන් කරේ අපි මේ යන්නේ වෙසක් පොහෝ දිනයට පසු දවස නිසා අවාරයේ පළමු හිරු සේවයයි දේවාභරණ උඩහමළුවෙන් පිටතට වැඩමවීමයි ඒ වගේම නල්ලතන්නිය මාර්ගයෙන් උඩහමළුවේ සිට පහළ දක්වා වීඩියෝ ගත කිරීමයි. ඉතින් මේ අපේ 6 වෙනි සිරිපා කරුණාවයි. ඉතින් අපේ YouTube channel එක වන Mr. Moka Ceylon එකේ අපේ කලින් වතාවල් වල ආපු වීඩියෝස් උත් තියෙනවා. ඉතින් මේ වතාවේදී අපේ වීඩියෝ එකේ plan එක මේකයි. ඉතින් අපි උඩහාට යනකොට ගත්ත වීඩියෝ කෑලි කීපයකුත් මෙතන ඇතුළත් කරලා තියෙනවා. අපි දැන් මකර තොරණ වෙතට ඇවිල්ලා තියෙනවා. අපි අවාරයේ පළමු හිරු සේවයේ වීඩියෝ ගත කිරීමට බලාපොරොත්තු වෙන නිසා අපි වෙසක් පොහෝ දින රාත්‍රියේම අපේ ගමන ආරම්භ කරලායි තියෙන්නේ. ඉතින් මේ ගමනේදී අපිට කිසිදු බාධාවක් වුණේ නැහැ. අඩුම ගානේ වැස්සේවත් නැහැ. අපි මේ යන දවසේ සෙනග වැඩි හිටියෙත් නැහැ. නල්ලතන්නිය මාර්ගයේ පුරාවට තියෙන කඩවලුත් විවෘත කරලායි තිබුණේ. අපිට අවශ්‍ය සෑම දෙයක්ම ඒ කඩවල වලින් ලබා ගන්නත් පුළුවන් වුණා. ඒ වගේම කිසිම කරදරයක් නැතුව උඩහටම වන්දනා කරන්නත් පුළුවන් වුණා. නල්ලතන්නිය මාර්ගයේ පටන් ගන්න තැනදීම ඕගලන්ට හොටෙල් එහෙම තියෙනවා. ඉතින් ඕගලන්ට අවශ්‍ය කෑම බීම එහෙම ලබා ගන්නත් පුළුවන්. උඩහමළුව දක්වාම තැනින් තැන කඩ තියෙන නිසා ඕගලන්ට කෑම ගෙඩියන්න ඕනෙත් නැහැ. අවශ්‍ය තැන්වලදී අවශ්‍ය කෑම ලබා ගන්නත් පුළුවන්. ඕගලන්ට ජර්සිද රේන්කෝට්ද ඒ එකක්වත් ගේන්න ඕනේ නැහැ. මේ කඩවල වලින් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඕගලන්ගුත් ඊළඟ වතාවේදී සිරිපා කරුණා කරනවා නම් ඕගලන්ට නිදහසේ සිරිපා කරුණා කරන්න පුළුවන්. මොකද අවශ්‍ය හැම දෙයක්ම මෙතනින් තනින් තැන තියෙනවා. අඩුම ගානේ ඕගලන් වතුරවත් ගේන්න ඕනේ. නල්ලතන්නිය මාර්ගයේ පුරාවට තැනින් තැන පානීය ජලයක් තියෙනවා. දැන් අපි මේ නිශ්ශංක මල්ල රජමහා විහාරයේ පහු කරන ගමන් ඉන්නේ. සිරිපා වාරයේදී නම් රාත්‍රියට ගමන් කිරීමත් බය වෙන්න දෙයක් නැහැ. මොකද හැම තැනටම ලයිට් දාලායි තියෙන්නේ. හැබැයි ඕගලන් අවාරයේ එනවනම් අවසර පත්‍රය ලබාගෙනයි එන්න ඕනේ. හැබැයි ලයිට් නැහැ. කොහොමද මං කියන්න කියලා හැව්වොත් එම අපි ගියේ වාරයේ අවසාන දිනේනේ. අපි දැන් බහිනකොට බහින්නේ අවාරයේ පළවෙනි දවසේ. අපි බහිනකොට දැක්කා විදුලි කාර්මික ශිල්පීන් ඇවිල්ලා ඔක්කොම ටියුබ් ලයිට් ටික ගලවගෙන අදාළ තැන්වල ස්ථානගත කරනවා. ඉතින් මේ සිරිපා කරුණාවේ යනකොට ඕන තරම් කඩවල් වගේම ගිමන් හරින්න මේ වගේ අම්බලම්මුත් තැනින් තැන පිහිටලා තියෙනවා. ඉතින් සිරිපා කරුණා කරන්න මාර්ග කීපයක්ම තියෙනවා. අපි මේ යන්නේ 60 නල්ලතන්නිය මාර්ගයේ. මේ මාර්ගය නම් කිලෝමීටර් 4-5ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් නගින්න සාමාන්‍යයෙන් යන්නේ පැය 4යි. අවශ්‍ය කරන වතුරද හැම දෙම මේ මාර්ගයේ පහසුකම් තියෙනවා. අපි රත්නපුර පලාබද්දල මාර්ගයෙන් ගිය වීඩියෝ එකකුත් අපේ YouTube channel එකේ තියෙනවා. ඉතින් ඕගලන්ට ඒ වීඩියෝ එකත් පස්සුව Mr. Moka Ceylon YouTube channel එකෙන් නරඹන්න පුළුවන්. දැන් අපි සීත ගගුල වෙතටයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනින් නාගනම උඩහට කරුණා කරන්න පුළුවන්. මට අනුව නම් මෙතනට වෙනකම්ම නල්ලතන්නිය මාර්ගයේ තියෙන්නේ ඉතා පහසුවෙන් යන්න පුළුවන් මාර්ගයක්. මෙතන ඉඳන් තමයි සාමාන්‍ය පඩි ටික පටන් ගන්නෙ. අවසානයේ මහගිරිදබරේ නම් හුඟක් ස්ටීප් පඩි තියෙනවා. ඉතින් මේ යන විදියට හිමීට ඕගලන් වර්ධනා කරන්නයි තියෙන්නේ.
මේ හැටන් නල්ලතන්නිය මාර්ගය නම් වන්දනා කරන්න බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද පොලිස් මුරපොළවල් කිහිපයක්ම තැනින් තැනටම තියෙනවා. ඉතින් කලින් උත් ඕගලන් දැක්කා වගේම ආපහු අපිට අම්බලමක් හම්බ වෙනවා. මේ තියෙන්නේ රතු අම්බලමයි. දැන් අපි ඉන්දිකාඩු පාන වෙතට ඇවිල්ලා තිනවා. ඉතින් කෝඩු චාරිත්‍ර කරන අය මෙතන ඉඳන් තමයි චාරිත්‍ර ආරම්භ කරන්න තියෙන්නේ. කෝඩු චාරිත්‍ර කරන අය මෙතන ඉඳන් තමයි නූල් ඇදගෙන යන්න තියෙන්නේ. විටින් විට මෙතන සුද්ධ පවිත්‍ර කරනවා. ඉතින් මෙතන තිබ්බ නූල් ටික අයින් කරලා මේ පස්සේ ඇදපු නූල් ටික තමයි තියෙන්නේ. සමහරක් දවස්වලට මෙතන නූල් පිරෙන්නම තියෙනවා. අපි මේ සිරිපා කරුණාවගේ වෙසක් පොහෝ දින රාත්‍රිය නිසා තැනින් තැන දන්සල්ලුත් තිබුණා. ඉතින් මේ පාර වන්දනාව නම් බඩගින්න නම් ආවෙම නෑ, ඕන තරම් කෑම තිබුණා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි අවාරයේ පළමු හිරු සේවයේ වීඩියෝ ගත කරන්න බලාපොරොත්තු වුණා. උදේ පාන්දරම උඩහ මළුවේ ඉන්න විදියට තමයි අපි ඉතින් කරුණා කළේ. ඉතින් දැන් අපි නරඹන්න යමු අවාරයේ පළමු හිරු සේවය. හිරු සේවය ආරම්භ වන්න කලින් එකපාරටම මීදුමෙන් වැහුණා. ඒත් හිරු අවදි වෙනවත් සමගම මීදුම යන්න ගියා. ඉතින් දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ දකින්නේ අවාරයේ පළමු හිරුයි. මේ කැමරා එකෙන් වීඩියෝ එක ලං කරලම ගන්න පුළුවන්. ඉතින් අපි හිරු ළඟටම ගිහින් බලමු. සමහර දවස්වලට නම් හිරු සේවය නරඹන්න වෙන්නේ නැහැ. මොකද මීදුමෙන් ඔක්කොම වැහිලම යනවා. ඉතින් අපි ඔක්කොමල්ලාගේම වාසනාව අනුවටද කොයිද අවාරයේ පළමු හිරු සේවය මිහිදුමෙන් නම් වැහුණේ නැහැ. ඉතින් අපිට හැකියාව හම්බුණා අවාරයේ පළමු හිරු සේවය හොඳට වීඩියෝ ගත කරගන්න. හුඟක් අය දකින්නේ නැති දෙයක් තමයි හිරු අවදීමත් සමගම සමනල කන්දේ හෙවණැල්ල අනිත් පැත්තට වැටෙන එක. සමනල කන්දේ හෙවණැල්ල රත්නපුර මාර්ගයේ පැත්තටයි වැටෙන්නේ. ඉතින් මේ ත්‍රිකෝණාකාරයක් ඇටියට ඕගලන් දකින්නේ ඒකයි. අවාරයේ පළමු හිරු සේවය නැරඹීමෙන් පසු අපි දැන් උදා වෙන්නේ දේවාභරණ පහලට වැඩම්බ වීමයි. කුරුවිට මාර්ගයෙන් සහ පලාබද්දල මාර්ගයෙන් යන දේව ආභරණ වැඩම්වීමයි ඕගලන්ගේ දුටුවේ. හැටන් මාර්ගය යන දේව ආභරණ වැඩම්වීම තිබුණේ දවල්ට. ඉතින් දවල් වෙනකම්ම උඩහමළුව ඒ වගේම ශ්‍රීපාද පද්මය මහජනතාවට වන්දනා කිරීමට විවෘත කරලායි තිබුණේ. ඉතින් දැන් අපි අපේ වීඩියෝ එකේ 3 වෙනි කොටසට සම්ප්‍රාප්ත වෙනවා. ඒ කියන්නේ උඩහමළුවේ ඉඳන් නල්ලතන්නිය මාර්ගයේ පල්ලෙහාට එන එකයි. වලාකුළු වලටත් උඩිනුයි අපි ඉන්නේ. මිතින් මෙතන මාරම ලස්සනයි. වලාකුළු අතරින් නල්ලතන්නි මාර්ගයෙන් උඩහමළුවේ සිට පහළ දැක්වා. ඉතින් අපි දැන් අපේ ගමන ආරම්භ කරනවා. ඉතින් නල්ලතන්නිය මේ මාර්ගයේ සුන්දරත්වය විදිමින් ඕගලන් උත් යමු වීඩියෝ එකෙන් මේ සුන්දරත්වය අත්විදිමින්.
දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ ඇහැල කණුවටයි. මේ ඔයගලන් දකින්නේ පරණ දන්වැල් එක තිබ්බ සිරිපා මාර්ගයයි. මේ නල්ලතන්නිය මාර්ගයේ උඩහා මළුවටම පියවර 5000ක් පමණ තියෙනවා. අර දුරින් තියෙන නල්ලතන්නිය ඉතින් අපි එතනටම පාගමනින් යන්න ඕනේ. ජපන් සාම චෛත්‍යය තමා අර ඕගලන්ට දුරින් පෙනෙන්නේ. අපි යන්න තියෙන්නේත් ඒ මාර්ගයෙන්ම තමයි. යන මාර්ගයේ දියඇලි කීපයක්ම නරඹන්නත් පුළුවන්. තාම අපි පොඩි දුරයි බැහැලා තියෙන්නේ. අර උඩ කහපාට පේන්නේ උඩා මළුවයි. උඩා ඉඳන් බැහැගෙන එනකොට දැන් අපි ඇවිල්ලා ඉන්න මහගිරි දඹරේ ආරම්භක ස්ථානයට. මෙතන වම් පැත්තට ගියොත් එම සඳගල තැන්නයි. තව දිගට බැහැගෙන එනකොට අවට මීදුමෙන් වැහුණා. අපි ඉන්න තැන්වල නම් හොඳට තිබුණා. මේ තියෙන්නේ ඉදිකඩු පානේ ඉඳන් නූල් ඇඳගෙන ඇවිල්ලා අවසානයේ නවත්තන තැනයි. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ 60 නල්ලතන්නිය මාර්ගයේ රත්නපුරට යන්න තියෙන ෂෝට් කට් එක ගාවටයි. ඉතින් පාර වැරදිලා කවුරු හරි අනිත් පැත්තෙන් බැස්සොත් මේ ෂෝට් කට් එකෙන් හරි පාරට එන්න පුළුවන්. දැන් අපි ඇවිල්ලා ඉන්නවා ඉදිකඩු පහන වෙතට. තව බහිනකොට මීදුම අඩුවේගෙන ගියා. ඕගලන් මේ දුරින් දකින්නේ යකා ඇඩු ඇල්ලයි.
මෙතන ඉඳන් බලනකොට නම් දියඇලි කිහිපයක්ම එක පෙළටම තියෙනවා. කෙමෙන් අපි සීත ගඟුල වෙතට ළඟා වෙනවා. නල්ලතන්නිය මාර්ගය පුරාට තැනින් තැන කඩවල් තියෙන නිසා ඕගලන්ට ඕන දේවල් ටික ලබා ගන්නත් පුළුවන්. දැන් අපිට යකා ඇඩු ඇල්ල සමීපයෙන්ම දැක ගන්න පුළුවන්. දැන් අපි නිශ්ශංක මල්ල රජමහා විහාරය වෙතටයි ඇවිල්ලා ඉන්නේ. ඊළඟට ජපන් සාම විහාරය. යන මාර්ගය පුරාවට තැනින් තැන දන්සලුත් තියෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා ශ්‍රීපාදයේ ඇලි 5. මෙතන නම් පේන්නේ 4යි. ඊළඟට අපි දිගටම ගියාම 5ම පේනවා. ටිකක් පහළට බැස්සම දැන් අපිට ඇලි 5ම දැක ගන්න පුළුවන්. බැහැගෙන එනකොට දැන් අපි ඉන්නවා රතු පාලම ආසන්නයේ. ඉතින් නල්ලතන්නියේ ආරම්භක වන ස්ථානයේ ඒ කියන්නේ මකර තොරණ වෙතටයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අපිට සමහන් සහන කලාපය හම්බ වෙනවා. ඊට පස්සේ එතන සමහන් තේ දන්සලකුත් තියෙනවා. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නවා සිරිපාද නල්ලතන්නිය මාර්ගයේ පහළටම. ඉතින් මේ වීඩියෝ එකකින් අපි ඔයාලට ගෙනාවේ අපේ සිරිපාද 6 වෙනි වන්දනාවයි. මේ වගේ තව වීඩියෝ බලන්න මිස්ටර් මෝක සිලෝන් අපේ YouTube channel එකත් එක්කත් අදම එකතු වෙන්න. ආපහු මේ වගේ වීඩියෝ එකකින් අපි යලිත් හමු වෙමු. එතකම් bye bye.